අද මේ සංවාදය ආරම්භ කරන්න පාදක කරගන්නේ අමිත් දේශප්‍රියන් විසින් සිදු කළ ශාස්ත්‍රීය අධ්‍යයනයක් පාදක කරගෙනයි. දැන් අපි පොඩ්ඩක් හිතින් මවා ගමු. කිසිම සටහනක් නැති අර සම්පූර්ණම සුදු පාට හිස් කඩදාසියක් දිහා බලාගෙන ඉන්නවා කියලා. ඔව් ඒක ඇත්තටම හරිම අභියෝගාත්මක හැඟීමක් නේද? අනිවාර්යයෙන්ම. ඉතින් අතේ තියෙන පෙන්සලෙන් එකම එක වතුර බිඳුවක් හරි නැත්නම් එක සායම් පොදක් හරි ඒ කඩදාසිය උඩ වැරදි තැනක වැටුනොත් මුළු නිර්මාණයම එතනින් ඉවරයි. හරියටම අර තෙල් සායම් වගේ ආයෙත් උඩින් පාට ගාලා ඒ වැරද්ද හදන්න බෑ. දිය සායම් කියන්නේ අන්න ඒ තරම් අනුකම්පා විරහිත මාධ්‍යයක්. අන්න ඒකයි. ඉතින් අද අපි මේ ගැඹුරු විමර්ශනයෙන් කතා කරන්න යන්නේ මේ කියන අතිශය භයානක මාධ්‍ය තමන්ගේ අනසකට යටත් කරගත්ත විතරක් නෙවෙයි ඒ හරහා සමස්ත ශ්‍රී ලාංකීය කලා ඉතිහාසයේම අලුත් මානයකට අරංගිය සුවිශේෂී මිනිසෙක් ගැනයි. ඔව් අපි මේ කතා කරන්නේ ජී.එස්. ප්‍රනාන්දුව මහතා ගැන 1904 ඉඳන් 1990 දක්වා ජීවත් වුණු මේ අපූර්ව චරිතය ගැන තමයි අමිත් දේශප්‍රිය මහතාගේ මේ ශාස්ත්‍රීය අධ්‍යයනය ඇතුලේ ගොඩක් ගැඹුරින් සාකච්ඡා වෙන්නේ. ඇත්තටම ඔහු හුදෙකර පැරණ චිත්‍ර ශිල්පියෙක් විතරක් නෙවෙයි එක පුද්ගලයෙකුගේ දැක්මක් හරහා කොහොමද පුවත්පත් සිනමාව සහ චිත්‍ර කලාව කියන මේ දවන්ත ක්ෂේත්‍ර ඔස්සේ සමස්ත සමාජයකම චින්තනය හැඩගැස්සුවේ කියන කාරණාව මේ කතාබහ පුරාවටම අපිට තේරුම් ගන්න පුළුවන්. ඔව් විශේෂයෙන්ම එතුමාගේ අර ප්‍රකට සිතුවම් දෙකක් වෙන හුණු පෝරණුව සහ ගඩලා දෙනිය කියන නිර්මාණ දිහා බැලුවම ඒක ගොඩක් හොඳට පැහැදිලි වෙනවා. ඉතින් මේ තරම් සමාජගත වුණු කලාකරුවෙක්ගේ ආරම්භය ගැන කතා නොකරම බෑ නේද? මොකද මේ කතාව පටන් ගන්නේ 1904 පෙබරවාරි 2 වෙනිදා බෙන්තර සුද්දගොඩ කියන ගමෙන්. ඒක හරිම රසවත් පසුබිමක්. සාමාන්‍යයෙන් කලාකරුවෙක් බිහි වෙනවට වඩා ටිකක් වෙනස් ආරම්භයක් එතන තියෙන්නේ. හරියටම මේ කතාවේ තියෙන ලොකුම ප්‍රතිවිරෝධය තමයි එතුමාගේ පෞරල් පසුබිම. ජී.එස්. ප්‍රනාන්දු මහතාගේ පියාට ලොකු වමනාවක් තිබිලා තියෙනවා තමන්ගේ පුතාව ආයුර්වේද වෛද්‍යවරයෙක් කරන්න. ඒ කියන්නේ වෙද මහත්යෙක් කරන්න 1920 ගණන් වල ලංකාවේ සමාජ ගැන අපි හිතුවත් ආයුර්වේද වෛද්‍යවරයෙක් වෙනවා කියන්නේ ගමක ලබා ගන්න පුරන් ඉහළම සමාජ තත්වයක්නේ. ඔව් ඒක නිකම්මල රැකියාවක් නෙමේ ලොකු ගෞරවයක්. හැබැයි මේ තරුණයා කරන්නේ ඒ මුළු සමාජ සම්මතෙම ප්‍රතික්ෂේප කරලා අර කිසිම මූල්‍යමය ස්ථාවරත්වයක් නැති කලාව කියන මාවත තෝරගන්න එකයි. ඒ තීරණය ඇතුළේම තියෙනව නේද? එතුමාගේ පෞරුෂයේ තිබුණු දැඩි බව සහ තමන්ගේ සහජ හැකියාව ගැන තිබුණු අසීමිත විශ්වාසය. අනිවාර්යෙන්ම. ඉතින් ඒ විශ්වාසයත් අරගෙන ඔහු කොළඹට එනවා. මුලින්ම රිචඩ් හෙන්ඩ්‍රික්ස් කියන ශිල්පියාගෙන් මූලික ආభాෂය ලැබනවා. ඊට පස්සේ තමයි එතුමා ඒ කාලේ ලංකාවේ හිටපු දෙවන්තම කලාකරුවෝ දෙන්නෙක් ගාවට යන්නේ. ඒ තමයි බිතුසිතුවම් ශිල්පී එම් සාර්ලිස් මාස්ටර් සහ මුදලින්දු ඒ.සී. ජී.එස්. අමරසේකර. මේ නම් දෙක හැනකොටම අපිට තේරෙනවනේ ඔහුට ලැබුණු අත්විවරම කොයි වගේද කියලා. අනිවාර්යෙන්. දැන් සාර්ලිස් මාස්ටර් කියන්නේ ලංකාවේ බෞද්ධ චිත්‍ර කලාවට යුරෝපීය තාත්වික ලක්ෂණ එකතු කරපු දෙවන්තෙක්නේ. ඕව අර පන්සල් වල අපි දකින සිතුවම්. හරියටම. අනිත් කෙනා අමරසේකර මුදලින්දු කියන්නේ බටහිර ශාස්ත්‍රීය චිත්‍ර කලාව. ඒ කියන්නේ ඇකඩමික් ආර්ට් ලංකාවට ගෙනාපු ප්‍රධානම පුරුකක්. ඉතින් මේ දෙන්න යටතේ හැදෑරීමෙන් තමයි ප්‍රනාන්දු මහතාට අර දැඩි විද්‍යාත්මක පදනම ලැබෙන්නේ. හැබැයි මාව වඩාත්ම පුදුම කරන්නේ මේ ශාස්ත්‍රීය පදනම ලබා ගත්තට පස්සේ ඔහු ගිය ගමන. ඔහු නිකම්ම ගැලරියකට වෙලා චිත්‍ර ඇඳපු කෙනෙක් නෙවෙයිනේ. ඔව් එතුමා ගොඩක් කාර්යබහුල වුණා විවිධ ක්ෂේත්‍රවල. බලන්නකෝ 1933 දී ඔහු ටයිම්ස් පුවත්පතේ චිත්‍රාංශයේ ප්‍රධානය වෙනවා. ඊට පස්සේ ලංකාදීප පුවත්පතේ ප්‍රධාන චිත්‍ර ශිල්පියා සහ දේශපාලන කාටුන් ශිල්පියා වෙනවා. ඒ වගේම ලංකාවේ ප්‍රථම චිත්‍ර කතාව වුණු නීල නිර්මාණය කරන්නෙත් ඔහුනේ. ඔව් මාටින් වික්‍රමසිංහ මහතාගේ පොත් කවර අඳිනවා. මදිවට 1925 දී ලංකාවේ ප්‍රථම නිහඬ චිත්‍රපටය වුණු රාජකීය වික්‍රමය හි කලා අධ්‍යක්ෂවරයා විදිහටත් වැඩ කරනවා. ඇත්තරම ඒක හිතාගන්නත් අමාරු තරම් වැඩ කොටසක්. අද කාලේ භාෂාවෙන් කිව්වොත් හරියට වෛරල් වෙබ් කොමික්ස් අඳින චිත්‍රපට කලා අධ්‍යක්ෂණය කරන ප්‍රධාන පුවත්පතක දේශපාලන විවේචනය කරන බහුවිධ නිර්මාණ අධ්‍යක්ෂවරයෙක් වගේ. ඒ කියන්නේ මල්ටිමීඩියා ක්‍රියේටිව් ඩිරෙක්ටර් කෙනෙක් වගේ. හරියට මද කාලෙට ගැලපෙන උපමාවක් ඒක. ඉතින් මට තියෙන ප්‍රශ්නේ මේකයි. මේ තරම් වාණිජ ක්ෂේත්‍රවල මේ තරම් වේගෙන් වැඩ කරන කෙනෙකුට කොහොමද තමන්ගේම කියලා ගැඹුරු අනන්‍ය චිත්‍රකලා ශෛලියක් ගොඩනගා ගන්න පුරුවන් වෙන්නේ? ඒක කොතනකදී හරි දිය වෙලා යන්නේ නැද්ද? සාමාන්‍යයෙන් එහෙම දිය වෙලා යනවා. අර වාණිජ කලාවේ තියෙන වේගයත් එක්ක ශිල්පියෙකුගේ ආත්මය මැකිලා යන අවස්ථාව ඕනෑතරම් තියෙනවා.
හැබැයි මෙතනදී තමයි මේ අධ්‍යයනයේ නිතුමගේ සුවිශේෂත්වය පෙන්වලා දෙන්නේ. ඒ කොහොමද? ඔහු තමන්ගේ පෞද්ගලික නිර්මාණ භාවිතාව මේ වාණිජ්‍ය වැඩවලින් සම්පූර්ණයෙන්ම වෙන් කරලා ඉතා ඉහළ තලයක පවත්වාගෙන ගියා. ඔහු අර කලින් කතා කරපු යුරෝපීය ශාස්ත්‍රාලීය ආభాෂය පාවිච්චි කළා අපේම දේශීය අනන්‍යතාවක් ගොඩනගන්න. එතනදී තමයි මේ සටහනේ කතා කරන මූලික සංකල්ප දෙක අපිට හමු වෙන්නේ නේද? පළවෙනි එක ස්වභාවික වාදය. ඒ කියන්නේ නැචරලිසම්. ස්වභාවික වාදය කියන්නේ නික මනකල්පිත දේවල් මවන්නේ නැතුව ඇහැට පේන යථාර්ථය ඒ විදිහටම අවංකවම කැන්වස් එකට ගේන එක. අනිත් කාරණේ තමයි මේ සඳහා ඔහු පාවිච්චි කරන තාක්ෂණය. මේක හඳුන්වන්නේ දියසායම් පදාස ක්‍රමය එහෙමත් නැත්නම් වොෂ් ටෙක්නික් කියලා. මට ටිකක් දැනගන්න ඕනේ මේ දියසායම් මාධ්‍ය ඇතුලේ මේ පදාස ක්‍රමය වැඩ කරන්නේ කොහොමද කියන එක. හොඳ ප්‍රශ්නයක්. මෙතනදී වෙන්නේ අර වර්ණක, ඒ කියන්නේ පිග්මන්ට්ස් ජලයේ පාවන තත්ත්වයට පත් කරලා කඩදාසිය මත ආලේප කරන එකයි. ඒ කියන්නේ වතුර ටික කඩදාසියට උරා ගන්නවා. ඔව්. වතුර ටික කඩදාසියේ තියෙන අන්වීක්ෂීය කෙන්දි ඇතුළට උරා ගන්නකොට අර වර්ණකත් ඒ කෙන්දි එක්කම බැඳිලා කඩදාසියම කොටසක් බවට පත් වෙනවා. ඉතින් කලාකරුවා කරන්නේ ඊටමත් තුනී විනිවිද පෙනෙන වර්ණ ස්තරයක් කඩදාසිය මත ගාලා ඒක වේලෙන්න ඇරලා ඊට උඩින් තවත් ස්තරයක් ආලේප කරන එකයි. ඒ කියන්නේ හරියට වර්ණ ගැන් වූ වීදුරු තහඩු කිහිපයක් එකම තේක තියලා බලනවා වගේ වැඩක්ද? හරියට මේක ඊටමත් නිවැරදි උපමාවක්. යටින් තියෙන වර්ණය උඩින් තියෙන වර්ණයත් එක්ක භෞතිකව මිශ්‍ර වෙන්නේ නැහැ. ඒ වෙනුවට කඩදාසියේ සුදු පාටින් පරාවර්තනය වෙන ආලෝකය අර වර්ණ ස්තර දෙකම හරහා එනකොට අපේ ඇහැට අලුත් වර්ණයක් මැවෙනවා. ඒකට නම් පුදුමාකාර ඉවක් සහ පාලනයක් තියෙන්න ඕනේ නේද? ජලීය කඩදාසිය පුරා ගලාගෙන යන වේගය පව පාලනය කරන්න එපයි. අනිවාර්යෙන්ම ඒ වගේම මේ අධ්‍යයනයේ පැහැදිලි කරනවා ඔහු පර්යාවලෝකනේ, ඒ කියන්නේ පර්ස්පෙක්ටිව් කියන සංකල්පය මේ තාක්ෂණයත් එක්ක මුසු කරපු හැටි. ඔව් අර පෙරබිම, මැදබිම සහ පසුබිම කියන දේවල් හරියටම මේ විනිවිද පෙනෙන වර්ණ පදාස හරහා ඔහු ද්විමාන කඩදාසියක ත්‍රිමාන ලෝකයක ගැඹුර නිර්මාණය කරනවා. හැබැයි මට මෙතන පොඩි ගැටීමක් පේනවා. මේ අධ්‍යයනය අවධාරණය කරනවා ඔහු මේ මාධ්‍ය පාවිච්චි කරලා මානව රූප විශේෂයෙන්ම අපේ ගැමී කාන්තාවන්ගේ ඉරියව් නිරූපණය කළා කියලා. ඔව් ඒක එතුමාගේ සිතුම්වල ගොඩක් කැපිපෙන ලක්ෂණයක්. දැන් අර යුරෝපීය ශාස්ත්‍රාලීය කලාව කියන්නේ නීති රීති රාමුවකට කොටුවුණු හරිම විධිමත් අද දෙයක්නේ. හැබැයි අපේ ගැමි කාන්තාවන්ගේ ඉරියව් ඒ දහදිය මහන්සිය කියන ඊට හාත්පසින්ම වෙනස්. හරිම නිදහස් රිද්මයක්. කොහොමද මේ දැඩි යුරෝපීය තාක්ෂණයක් පාවිච්චි කරලා ඒ ලාලිත්‍ය අල්ලගන්නේ? අන්න එතන තමයි කලාකරුවෙකුගේ සැබෑ ප්‍රතිභාව මතුවෙන්නේ. ඔහු යුරෝපීය නීති රීති ඒ විදිහටම අනුකරණය කරන්නේ නැහැ. ඔහු අර බිනිවිද පෙනෙන වර්ණ පදාස පාවිච්චි කරනවා ගැමි කාන්තාවක්ගේ ඇඳුමේ තියෙන සැහැල්ලු බව නැත්නම් මේ සිරුරේ හැඩය අවධාරණය කරන්න. ඒ කියන්නේ કૃතිම ඉරියව් වෙනුවට අපේම ගමේ කාන්තාවගේ ස්වභාවික ලාලිත්‍ය ගේනවා. ඔව්. ඒ හරහා ඔහු පෙරදිග සහ අප්‍රදිග කලාවන් අතර අපූර්ව පාලමක් නිර්මාණය කරනවා. ඉතින් මේ තරම් දියරමය පාලනය කරන්න අමාරු තාක්ෂණයක් ගැන කතා කරද්දී ඒක තීරුම් ගන්න හොඳම විදිහ තමයි ඔහුගේ නිර්මාණ දිහා බලන එක. අමිත් දේශප්‍රියන්ගේ අධ්‍යයනයේ ප්‍රධාන නිර්මාණ දෙකක් ගැඹුරින් විශ්ලේෂණය කරනා නේද? ඔව්. අපි පළවෙනි එක ගමු. ඒ තමයි හුණු පෝරණුව, එමත් නැත්නම් උළු පෝරණුව කියන දියසායම් සිතුවම. මේක යුරෝපීය ස්වභාවිකවාදී භූමි දර්ශනයක් විදිහටයි හඳුන්වන්නේ. දීප්තිමත් වර්ණ පාවිච්චි කරලා කර්මාන්තශාලා පරිසරයක ස්වභාවය පර්යාවලෝකනය හරහා තාත්විකව නිරූපණය කරලා තියෙනවා. ඒක ඇත්තටම විශිෂ්ට නිර්මාණයක්. හැබැයි මට මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ මොකද්ද? සාමාන්‍යයෙන් කෙනෙක් ස්වභාවිකවාදය හරි ලස්සන චිත්‍රයක් හරි කිව්වම අපිට මතක් වෙන්නේ ගංගා, නිල් පාට, කඳු වැටි වගේ දේවල්නේ. නමුත් ඔහු තෝරාගෙන තියෙන්නේ අර දුම් දාන, මිනිස්සුන්ගේ ශ්‍රමය වැය වෙන, දාඩිය ගඳ ගන්න හුණු පෝරණුවක්. මේ වගේ ලස්සන යුරෝපීය ශෛලියක් ඒ වගේ රළු වැඩබිමකට පාවිච්චි කරන එක අසාමාන්‍යයි නේද? අන්න ඒ අසාමාන්‍ය බව ඇතුලේ තමයි ජේ.එස්. ප්‍රනාන්දු කියන කලාකරුවාගේ පුළුල් දැක්ම තියෙන්නේ. ස්වභාවිකවාදය කියන්නේ හුදෙක් සබාදහමේ සුන්දරත්වය විතරක් අඳින්න එක නෙවෙයි. ඒ කියන්නේ පවතින යථාර්ථය ඒ විදිහටම පෙන්වන එක. හරියටම සැබෑ කලාකරුවෙකුට සුන්දරත්වයේ පේන්නේ මල්වල හරි දියැලිවල හරි විතරක් නෙවෙයි. ඔහුට අර කම්කරු ජනතාවේ දෛනික වැඩබිමක පවා සජීවී බවක් දකින්න පුළුවන්. මේ සිතුවමේ පෝරණුවෙන් නගින දුමාරය අහසත් එක්ක මුසු වෙන විදිහ අල්ලගන්න අර දියසායාම් වල තියෙන ද්‍රවමය ගුණය කොච්චර අපූර්වට පාවිච්චි කරලා තියෙනවද? ඒකෙන් පැහැදිලි වෙනවා ඔහු අර දුම වගේ තරලමය හැඩයක් නැති දේවල් අඳින්න මේ මාධ්‍ය පාවිච්චි කරපු හැටි. ඔව්.
ඔහු ඒ කර්මාන්ත ශාලාවේ තියෙන රළු බව මෘදු වර්ණ පදාස වලින් ඉදිරිපත් කරලා ඒ පරිසරය ආදරෙන් වැළඳ ගන්නවා. ඒක මාරේ. හැබැයි එතකොට කොහොමද ඔහු මේ දීර්ඝමය තාක්ෂණයම ඊට සම්පූර්ණයෙන්ම විරුද්ධ අතිශය ඝන නොසෙල්වෙන රළු වස්තුවක් අඳින්න පාවිච්චි කරන්නේ? ඒ කියන්නේ අපි ඊළඟට කතා කරන්න යන ගඩලාදෙනිය සිතුවම ගැන නේද? ඔව්. මේ සිතුමෙනුත් ගඩලාදෙනිය විහාරය සහ අවට පරිසරය ස්වාභාවිකවාදීව නිරූපණය කරලා තිනවා. මට තියෙන පුදුමය කණයි මේ වඩි විනිවිද පේන තුනී දියසායම් මාධ්‍යකින් කොහොමද කළුගලේ තියෙන බර ඒ දැවන්ත ඝනත්වය නිරූපණය කරන්නේ? ඇත්තටම ඒක තමයි මේ සිතුවමේ තියෙන ප්‍රාතිහාරය. ගඩලාදෙනිය කියන්නේ තනිකරම කළුගලින් නිම වූ ගොඩනැගිල්ලක් නේ. ගලක් කියන්නේ ආලෝකයේ උරා ගන්න විනිවිද නොපෙනෙන අතිශය බර දෙයක්. හැබැයි දියසායම් කියන්නේ සැහැල්ලු මාධ්‍යයක්. අන්න ඒකයි ඔහු කරන්නේ අර වර්ණ ස්තර ඊටමත් සූක්ෂමව එකමත එක තබමින් ඒ කළුගල් කුට්ටි මතට ආලෝකය වැටෙන විදිහ සහ අඳුර නිර්මාණය වෙන විදිය විද්‍යාත්මකව පාලනය කිරීමයි. ඒ හරහා අර සැහැල්ලු කඩදාසිය මත අතිවිශාල බරක් ඔහු මවනෝ. ඒ වගේම ගල් කටයම් කියන්නේ අජීවී දේවල්නේ. ඔව් නමුත් ඔහු අර පන්සල පිටුපසින් තියෙන පරිසරයත් එක්ක තියෙන සම්බන්ධය ගොඩනගනවා. ගස්වල කොළ අතරින් වැටෙන ආලෝකයේ ගල් කැටයම් මත පතිත වෙන විදිය නිරූපණය කිරීමෙන් ඔහු ඒ අජීවී ගලට පවා ජීවියක් දෙනවා. මේක හුදෙක් පන්සලක පින්තූරයක් නෙවෙයි. ඒ ඓතිහාසික ස්ථානයේ තියෙන ගැඹීරියත්වය නරඹන්නාට කිලින්ම දැනෙන්න සලස්වන මාධ්‍යයක්. අනිවාර්යෙන්ම. ඉතින් මේ කතා කරපු කරුණු ඔක්කොම එකට තියලා බැලුවම අමිත් දේශප්‍රියාන්ගේ අධ්‍යයනයේ එන අවසාන නිගමනය ගැන මට කිසිම තර්කයක් නැහැ. ජී.එස්. ප්‍රනාන්දු යනු ශ්‍රී ලාංකීය දියසායම් කලාවේ ප්‍රාතිහාර්යයක් කියලා හැඳින්වීම කිසිසේත්ම අතිශයෝක්තියක් නෙවෙයි. ඒක සහතික ඇත්ත. Tamanගේ තෙලිතුඩින් දේශීය පරිසරයේ සුන්දරත්වය, ගැමි ජීවිතය සහ කම්කරු ජීවිතය අමරණීය කරපු එතුමා 1909 දී අභාව ප්‍රාප්ත වන විට ශ්‍රී ලාංකීය කලා ඉතිහාසය තුල කිසිදා නොමැකෙන සලකුණක් තියලා ඉවරයි. කාටූන් කලාවෙන් දේශපාලනය විවේචනය කරලා චිත්‍ර කතාවෙන් සමාජය පිනවල සිනමාවෙන් සහ මේ වගේ අති විශිෂ්ට දියසායම් සිතුවම් වලින් ඔහු සමස්ත සමාජයකම සංස්කෘතික මතකය හැඩගැස්සුවා. ඇත්තටම අපිට ඒක ලොකු ආඩම්බරයක්. හැබැයි මේ සියල්ලම දිහා ආපසු හැරී බලනකොට මගේ හිතට නැගෙන ඊටමත් වැදගත් ප්‍රශ්නයක් තියෙනවා. අපි මේ සාකච්ඡාව පටන් ගත්ත තැනට මොහොතකට යමු. ඒ කියන්නේ අර එතුමාගේ පෞල් පසුබිම ගැන කතා කරපු තැනට? ඔව්. ජී.එස්. ප්‍රනාන්දු මහතාගේ පියාට අවශ්‍ය වුණේ ඔහුව ආයුර්වේද වෛද්‍යවරයෙකු කරන්නනේ. හිතන්න එදා ඔහු සමාජයේ සම්මතයට සහ පියාගේ කැමැත්තට යට වෙලා ආයුර්වේද වෛද්‍යවරයෙකු වුණා නම් අද මොකක් වෙයිද? සමහර විට ඔහු දක්ෂ වෛද්‍යවරයෙක් වෙලා සෑහෙන පිරිසකගේ ලෙඩ රෝග සුවපත් කරන්න ඉඩ තිබුණා. ඔව්. හැබැයි එහෙම වුණා නම් ලංකාවේ ප්‍රථම චිත්‍ර කතාව වුණු නීල අපිට අහිමි වෙනවා. ප්‍රථම නිහඬ චිත්‍රපටයේ හැඩය වෙනස් වෙනවා. සහාර යුරෝපීය ස්වාභාවිකවාදයේ දේශීයකරණය කරපු හුණුපෝරණුව වගේ ගඩලාදෙනිය වගේ මේ විශ්මිත දියසායම් සිතුම් අපිට කවදාවත් දැක ගන්න ලැබෙන්නේ නෑ නේද? ඒක ඇත්තටම අපේම ජීවිත ගැන ආපහු හිතන්න සලස්වන අදහසක්. සමාජ සම්මතයන්ට දෙමාපියන්ගේ සාම්ප්‍රදායික අපේක්ෂාවන්ට යටපත් වෙලා තමන්ගේ ඇතුලේ තියෙන සැබෑ හඬ යටපත් කරගන්නා නිසා මුළු සමාජයකම චින්තනය වෙනස් කරන්න පුළුවන් තරමේ තවත් කොපමණ සැඟවුණු දක්ෂතා මේ සමාජය ඇතුලේ නිහඬවම මිය යනවද? අන්න ඒකයි අපි හැමෝම හිතන්න ඕනේ දේ. ජී.එස්. ප්‍රනාන්දු කියන්නේ තමන්ගේම දැක්මකින් ලෝකයේ දැකපු ඒක නොබියව සමාජයට ඉදිරිපත් කරපු කෙනෙක්. ඉතින් අපි දකින මේ ලෝකය අපේම ඇසින් අපේම අනන්‍යතාවෙන් නැවත නිර්මාණය කිරීමේ බලය අපි භාවිත කරන්නේ කොහොමද? එක සායම් බිඳුවකට එක තීරණයකට පුළුවන් නම් මුළු සංස්කෘතියකම මතකය මෙතරම් බලවත් විදිහට වෙනස් කරන්න අපේ අද දවසේ තීරණ වලින් කොයි වගේ අනාගතයක් නිර්මාණය වෙයිද කියන එක මේ ගැඹුරු විමර්ශනයේ අවසානයේ අපි හැමෝටම හිතන්න ඉතුරු වෙන වටිනාම ප්‍රශ්නයක්. මේක හුදෙක් එක් චිත්‍ර ශිල්පියෙකුගේ කතාවක් විතරක් නෙවෙයි මේක අපේම තේරීම් ගැන කරන ගැඹුරු කතාවක්.